හලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් මොකද වෙන්නේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක තමයි. ඉතින් අද අපි කරන්න යන්නේ Google account එකක් රිකවර් කරන්න යන්නේ. ඉතින් ඕක ගොඩක්ම ලීසි වැඩක්. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් Google account එකක් යාළුවෙක්ට දීලා නැත්නම් account එකක් දැන් මේ මොකක් හරි ඔයාලගේ අති මොකක් හරි වැරද්දක් කළා account එක නැති වෙලා ඇති නැත්නම් බෑන්ඩ් වෙලා ඇති බෑන්ඩ් වෙච්ච account එකක් නම් අනිවාර්යෙන්ම ගන්න බෑ. ඔයාලගේ අතින් delete වෙලා ඇති account එකක්. ඉතින් ඒ වගේ account එකක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. ගන්න විදිය තමයි මම දැන් කියන්න යන්නේ. ඒකනතු ඔයාගෙන් කවුරු හරි උස්සලා නම් ඔයාලා යාළුවෙක්ට ඔයා කාටද දීලා account එක උස්සලා නම් ඒත් ඔයාලට ගන්න පුළුවන් විදියක් තමයි මම දැන් කියන්න යන්නේ. ඉතින් ඔයාලට OTP අවශ්‍ය නැහැ, email අවශ්‍ය නැහැ, password අවශ්‍ය නැහැ, කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මම කියන විදියට දැන් ඔයාලා කරොත් අනිවාර්යෙන් ඔයාලා account එක ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාලා Gmail කියන එකට යන්න Gmail app එකට ගියාම මෙන්න මේ වගේ page එකක් එනවා. ඉතින් ඔයාලට timer කියන එකකට විදි තුනක් තියෙනවා. මගේ නම් YouTube එකේ ඉන්නන්න ඔයාලගේ PC එකෙන් touch කරනවා නම් කොහොමද ගන්න account එක පෙන්නන තැනට ඔයාලා යන්න. ඊට පස්සේ ඔතන ඇති add account කියලා. add account කියන එක touch කරලා ඔතන Google කියන එක touch කරලා ඒතුළට යන්න. ඊට පස්සේ setting info කියලා පොඩ්ඩක් load වෙනවා. එහෙම load වුණා මෙන්න මේකේ page එකට එනවා. account එකට sign in වෙන page එක තමයි මේක. ඔයාලගේ Gmail pass කරනවා නම් මෙහෙම sign in වෙන්න පුළුවන්. එහෙම මොකුත් නැති එකක් නේ. දැන් අපි account එක recover කරන්න යන්නේ. ඒ හින්දා ඔතන තියෙනවා forgot email කියලා. ඔන්න ඔතන තියෙනවා forgot email කියන එක touch කරන්න. ඒක touch කරාම පොඩ්ඩක් අප්ලෝඩ් කරලා මෙන්න මේක page එකට යනවා find your email කියලා. ඉතින් ඔයාලට මෙතන කරන්න තියෙන්නේ ඔයාලගේ phone number එක ගන්න. ඉතින් ඔයාලා account එක හදද්දී ඔයාලා දාපු phone number එක මෙතන type කරන්න තමයි තියෙන්නේ. මම දැන් type කරනවා. ඔන්න ඒ විදිහට ඊට පස්සේ next කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ ඔයාලා account එක හදද්දී ඔයාලා දාපු නම් ඒ කියන්නේ සාමාන්‍ය account එකක් හදද්දී ඔයාලට මේ වගේ page එකක් එනවා first name surname කියලා. ඒ වගේම birthday ඉල්ලනවා. ඉතින් මේ වගේ ඔයාලා type කරපු first name එකයි second name එකයි මෙතන type කරන්න. ඕන දැන් මම type කරනවා මම හදපු එක. ඔන්න ඒ විදිහට ඊට පස්සේ next කියන එක touch කරලා ඒකට යන්න. යා මෙන්න මේ විදිහට පොඩ්ඩක් load වෙනවා. මේක සාමාන්‍යයෙන් ඔයාලගේ phone එකේ storage එකම තමයි load වෙන්නේ. PC එකට මෙන්න මේ විදිහට account එක ආවා. ඒත් අපිට මේකට log වෙන්න බෑ. ඔයාලා ඒක touch කරලා බලන්න. අපෙන් අනිවාර්යෙන් password ඉල්ලනවා. දැන් මම password දන්නේ Gmail එක recover වුණා. ඒත් මට log වෙන්න බෑ. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ ඕක ඕම minimize කරලා Google එකට යන්න. Google එකට ගිහිල්ලා ඔතන තියෙන profile එක touch කරන්න. touch කරලා add another account කියන එක touch කරන්න. ඒක touch කරාම මේක load වෙනවා. පොඩ්ඩක් load වෙනවා. ඊට පස්සේ ආයෙත් අර වගේම page එකක් එනවා. දැන් මෙතන ඔයාලා email open කියන තැනට අර ඔයාලා අපින් ගත්තු email එක type කරන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සල්ලා අපි අර Gmail එක recover කරේ අන්නේ Gmail එක උතන type කරන්න ඕනේ. මේ Gmail එක මම දැන් type කරන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන ඔය Gmail එක මම තමයි minimize කරන්න කිව්වේ. දැන් ඒක උතන මම type කරනවා. sorry boys ඒක minimize වුණා. දැන් මම ආයෙ මුලින්ම වැඩේ කරන්න. ආයෙ උතන බලා ගන්න. ආයෙ phone number එක ආයෙ මුලින්ම type කරමු. හරි ඊට පස්සේ next එක touch කරලා අර විදිහට first name second name කරගෙන යන්න. මම දැන් ආයෙ පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාලා ඉස්සර පැහැදිලි වෙලා ඇති කියලා. එහෙනම් ඉක්මනට වැඩේ කරගෙන යනවා. ඉතින් ඔය විදිහට ආයෙ upload වෙනවා. ඉතින් load වෙලා වරනවා මෙන්න මේ විදිහට Gmail එක පෙන්නනවා. Gmail එකට log වෙන්න බෑ ඒත් පෙන්නනවා. ඔය Gmail එක මතක තියාගන්න. නැත්තම් මොකක් ළඟ තියෙන කොලේක ලියලා තියාගන්න. ඔය Gmail එක ඉතින් ඔය Gmail එක කොහොම touch කරාට නම් අපිට log වෙන්න බෑ. password ඉල්ලනවා. ඔන්න ඔය විදිහට password ඉල්ලනවා. password එක නෑනේ අපි ළඟ එහෙනම් log වෙන්න බෑ. ඕක minimize කරලා Google එකට ගිහිල්ලා අපි අතනින් බලාගත්තු Gmail එක තමයි type කරන්න තමයි තියෙන්නේ. මම අතට කිව්ව පොලේක ලියාගන්න කියලා මතක නැත්නම් අන්නේ Gmail එකට type කරන්න. හරි. Gmail එක type කරා. ඊට පස්සේ next කියන බටන් එකට යන්න. ඉතින් මෙතනට ගියත් අර වගේම password කියන එකක් ඉල්ලනවා. ඉතින් password ගන්න නැති නිසා උතන තියෙනවා forgot password කියලා. ඒක touch කරගන්න. ඒක touch කරාම ආයෙත් last password. දැන් අපි යන්නේ ඒකත් නෑනේ.
ඒකත් නැති නිසා try another way දෙන්න. try another way දුන්නා මෙන්න මේ විදිහට ඔයාලා ගාව තියෙන ඔයාලා දාලා තිබ්බ recovery email එක. දැන් ඔයාලා ගාව ඒකත් නැත්නම් ආයෙ දෙනවා try another way කියලා. අන්න ඒක දෙන්න. ඉතින් මෙතන I don't have my phone කියලා වෙනවා. ඉතින් ඔයාලා ඒක ටච් කරන්න I don't have my phone කියන එක ටච් කරාම ඔයාලව එකයි යනවා පොඩ්ඩක් අප්ලෝඩ් කරනවා එක. ඔන්න වෙල්කම් බැක් කියලා ආවා. ඔන්න ඔය විදිහට තමයි account එකක් recovery කරන්න මම. ඔය දැක්කනේ boys එච්චර ලොකු දෙයක් නෑ, මානසියක් නෑ, කිසිම දෙයක් අවශ්‍යත් නෑ. account එක හදව phone number එක විතරක් තිබ්බොත් ඇති. ඉතින් ඔයාලට අර විදිහට වැඩේ කරන්නත් පුළුවන්. දැන් මෙතන මට අප්ඩේට් පාස්වර්ඩ් කියන දීලා පාස්වර්ඩ් මාරු කරලා account එක මයි කරගන්න පුළුවන්. ඉතින් මම ඒක කරන්න යන්නේ නැහැ. ඉතින් මම ඔය continue කියන එක ටච් කරනවා. ඉතින් නම් මට ඔයාලට මොකද තේරුණ තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කියන්න. මගේ phone number එක ඔයාලට දුන්නා, WhatsApp number එක. ඔයාලට ගොඩාක් නොතේරුණ තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න. මට ගොඩක් message දෙන නිසා reply කරන්න ටිකක් අමාරුයි. එහෙත් බලාපොරොත්තු වෙලා ඉන්නේ අනිවාර්යයෙන්ම මම කරනවා. ඉතින් දැන් මම අප්ඩේට් පාස්වර්ඩ් කියන එක ටච් කරලා ඔන්න ඔය විදිහට පාස්වර්ඩ් එක මාරු කරගන්නවා. පළවෙනි ඊට create password කියන පාස්වර්ඩ් එක දාලා ඊළඟ කම්පැනි එකේදී ආයෙ පාස්වර්ඩ් එක ගන්න. ඊට පස්සේ change password කියන එක ටච් කරලා පාස්වර්ඩ් එක දෙන්න. ඉතින් මෙතන මගේ device එක දෙන්නන්නේ. ඒ Jason Prime එකේ තියෙනවා මේ මගේ device එක. මගේ phone එක A06. අය ගන්න Jason Prime එකේ තියෙනවා මම හදන්න try කරා. මට ඒක හදන්න බෑ කමක් නැහැ. ඉතින් දැන් මම ඔතන තියෙන පාස්වර්ඩ් දෙනවා පාස්වර්ඩ් එක change වෙනවා. ඉතින් boys මේ page එක වල ගොඩක්ම දැම්ම page එකක්. account එකක් අපි join වුණා log වුණාම ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔතන IID කියලා දීලා අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ටච් කරාම Google search එක මේ වගේ මේ pages නම් ඔයාලා ගොඩක් කරන්න ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි boys account එකක් recovery කරගන්න. ඉතින් මෙතන ඔයාලා ආයෙ profile කියන එකට ගියාම accounts වලට ගියාම ඔන්න ඔය විදිහට ඔයාලගේ account එක පෙන්නනවා. ඔය දැක්කම boys ඔච්චර ලොකු දෙයක් නෑ ඒකේ. ගොඩක් සුළු දෙයක් තියෙනවා ඔයාලා දැක්කilla තියෙන වීඩියෝ එකේ. ඉතින් boys මෙන්න මේ විදිහට තමයි account එක හරියටම recover කරගන්නේ. මේ ලේසිම විදියක් විදියට කිව්වොත් මේක තමයි. ඉතින් boys මේ වගේ